එදා 1987 ජූලි 30 වෙනිදා මගේ මව්බිමෙන් 3/1 කොටසක් ප්‍රභාකරන්ට ලබා දෙන්නට රාජීව් ගාන්ධි මගේ ලක්බිමට පැමිණියා. එදා ඒ ආක්‍රමිකයා පැමිණි මොහොතේ තමන්ගේ ගිනිඅවියෙන් පහර දෙන්න අවුරුදු 21ක නාවික හමුදා රණවීරයෙක් ඉස්සරහට එනවා. ඔහු නමින් විජිත රෝහණ. මේ රට කාටවත් දෙන්න කාටවත් බෙදන්න ඔහුට ඕන වුණේ නැහැ. ඒ නිසා තමයි ඔහු තමන්ගේ ගිනිඅවියෙන් ඔහුව මරන්න සූදානම් වුණේ. මේ සිදුවීම අපි කාටවත් අමතක කරන්න පුළුවන්ද? තාමත් දකිනකොට ඇඟිලි රත් වෙනව නෙවෙයිද? පාට පක්ෂ වලින් තොරව ඒ වීඩියෝව නරඹන හැමෝම ඒ වීඩියෝවට ගොඩක් ආදරේ. ලේ රත් වෙනවා. එදා රාජීව් ගාන්ධි මරන්න තීරණය කරේ මගේ රට ප්‍රභාකරන්ට නොදී. ඉතින් අද දවසෙත් මේ රටට ආදරය කරන අපි පාට පක්ෂ වලින් තොරව මේ රටට ගොඩක් ආදරය කරනවා. මම මේ රට විකුණනවට අකමැති. මේ රට වෙනුවෙන් අපි හැමෝම ඉදිරියට යන්න ඕනේ. හැබැයි මෝදිගේ පැමිණීම මම හෙලා දකිනවා. මෝදි කියන්නේත් මට එක රාජීව් ගාන්ධි කෙනෙක් පමණයි. විජිත රෝහණ රණවිරවාණනි, ඔබ අපේ රටට මහත් ආඩම්බරයක්. එදා මේ රට වෙනුවෙන් ඉදිරියට ආව ඔබට අපේ උත්තමාචාරය. මේ රට බෙදන්න අපි දෙන්නේ නැහැ. මේ රට වෙනුවෙන් අපි ඉදිරියට යනවා. ලේ ගැලුවත් පාර දිගේ අපි එකම අපි යනවා. ලක්මව්ගේ පාන කේන්දර රකින්නට අපි හැමෝම එකට එකතු වෙලා පාට පක්ෂ වලින් තොරව ඉදිරියට යමු. හැමෝටම ආරාධනා කරනවා.